සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ වගේම සුබ දවසක් වේවා. යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. ඉතින් දරුවනේ අද මම මේ වීඩියෝ එක ගෙන එන්නට සිටුවේ. අද කියන්න ඕන මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කලින් කරාට ඒ ගැන නැවතත් මම හිතුණා පැහැදිලි කරන්න. මොකද්ද මේ මම අර කලින් කරාඩු වයස්ගත පිරිමි දරුවන්ට වරම් මාලා ඇවිල්ලා තමන්ගේ විහිම්ම තමන් යම්කිසි නූල් වලින් ඒ වගේම යම්කිසි යන්ත්‍ර වලින් තමන්ගේ ඥාතියා සිර කරගෙන ඒ වගේ තියෙන දරුවන් කියන්න ඕන විශේෂයෙන් බොහොම කනගාටුයි කියන්නේ. මොකද මේ දරුවන් මේ වෙනකොට යම්කිසි වරම් මාලාවක් තියාගෙන Tamanට එක්කෝ විදේශගත වෙන්න ඕන නිසා, එහෙම නැත්නම් Taman මේ අකමැත්ත නිසා Taman මේ ඥාති සිර කරගෙන මේ වෙනකොට කිසි දෙයක් හරියන්නේ නැහැ. ඒ වගේම ලෙඩ රෝග, ඒ වගේම යම් බාධක පැමිණෙනවා. ඉතින් ඒ වගේ දරුවන් මේ නොවැම්බර් මාසයේ වෙනකොට 10-12 දිනක් පැමිණියා. නමුත් මේ නම් ලබලා තියෙන දැන් දෙසැම්බර් මාසයේ. නමුත් මම මේ සඳහන් කරන්නේ මේ දරුවන් කරගන්නා වූ තමන්ගේම දේවල් වලින් අකුට යුතු දේවල්. ඉතින් මේ දරුවන් මේ වෙනකොට මම අර කියපු ආකාරයට යම්කිසි අනතුරු වලට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක ගෙන එන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට ඒ දරුවන් වෙනුවෙන්, ඒ කියන්නේ දැන් ඒ දරුවන්ගේ භූමිය ගත්තහම භූමිය බලනකොට භූමියේ යම්කිසි හිර දෝෂ තියෙනවා. ඉතින් ඒ ගැන මම පසුව පැහැදිලි කරන්නම්. ඉතින් ඒ දරුවන් සඳහා අද මම මේ ජීවම් කිරීමට බන්ධන කැපීමට සාමාන්‍ය විදියට මම මේ යහන දැන් මේ සකස් කරමින් සිටින්නේ. ඉතින් මම මේ ගැන වැඩි විස්තර සහිතව පසුව වීඩියෝ එකක් ඔබ හමුවට ගෙන එන්නම්. ඉතින් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගීමත් සුබ දවසක් වේවා. ඒ වගේම උතුම් වූ මාගේ බලකාර දීර්ඝකාර නම්බුකාර උතුම් අප්පච්චිගේ පිහිට ආරස්සාව හැම දිනාටම ලැබේවා.